මනෝවිද්‍යාත්මක සංකල්පයක් විදිහට අපිට චිත්ත වේග හඳුනා ගන්න පුළුවන්. චිත්ත වේග කියලා කියන්නේ ඉමෝෂන්ස් වලට. අපි ජීවිතේ සතුට, දුක, පිළිකුල කියන වින්දනයන් අපි ලබන්නේ මේ චිත්ත වේග නිසා. එතකොට මේ චිත්ත වේග යන වචනයට මනෝවිද්‍යාවේ යෙදෙන සරල අර්ථකථනයක් දක්වන්නයි මම මේ සූදානම් වෙන්නේ. චිත්ත වේග ගත්තාම මේ විදිහට මිනිස් මනසේ එක්තරා කලබලකාරී තත්වයක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒ වගේම චිත්ත වේග කියලා කියන්නේ පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව ඔහු තුල ඇතිවන උත්තේජකයන් ප්‍රකාශයට පත්වීමක් විදිහටත් තවත් නිර්වචනයක් අපිට හඳුනා ගන්න පුළුවන්. තවත් අයුරකින් පෝල් ඇක්මන් කියන මනෝවිද්‍යාඥයා මේ විදිහට චිත්ත වේග හඳුනාගෙන තියෙනවා. ඔහු කියනවා මහා සාගරය මෙන් ගැඹුරු ස්වභාවයක් දරන දෙයක් විදිහට තමයි චිත්ත වේග හඳුනාගන්නේ. එතකොට මේ නිර්වචන ඔස්සේ බැලුවහම අපිට චිත්ත වේගවල ප්‍රයෝජනවත් කොටසක් ඒ වගේම නිෂ්ප්‍රයෝජන කොටසකුත් පවතින බව මේ නිර්වචන ඔස්සේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ ඔස්සේ මිනිසෙකු තුළ ඇතිවන චිත්ත වේග ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒවා ලෙස ධනාත්මක චිත්ත වේග, ඒ වගේම ඍණාත්මක චිත්ත වේග. ධනාත්මක චිත්ත වේග කියලා අපිට නිර්වචනය කරගන්න පුළුවන් පුද්ගල මනෝභාව තෘප්තිමත් කරනු ලබන ආත්ම විශ්වාසය ගොඩනගනු ලබන චිත්ත වේගයන් විදිහට හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට ආදරය, සතුට කියන දේවල් දක්වන්න පුළුවන්. එතකොට ඍණාත්මක චිත්ත වේග කියලා කියන්නේ පුද්ගලයා පසුබෑමට ලක් කරන තත්වයක් විදිහට තමයි හඳුනාගන්නේ. උදාහරණ විදිහට පුද්ගලයාට ඇතිවන දුක, කෝපය, වේදනාව වැනි දේවල් දක්වන්න පුළුවන්. ඒ වගේම මේ මිනිසා තුළ ඇතිවන මේ චිත්ත වේගවල අපිට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ චිත්ත වේගවල පුහුණුවක ප්‍රතිඵලයක් ලෙස වෙනස් වීමට පවතින හැකියාව. ඒ කියන්නේ එකම චිත්ත වේගය නැවත නැවත ඇතිවීමෙන් එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවයි කියලා. ඒ වගේම ඒ චිත්ත වේගය ඇති වුණාට පස්සේ ඇතිවන හැඟීම ඇතැම් විට දරාගත හැකි මට්ටමකට පත්වෙනවයි කියලත් මේ මනෝවිද්‍යාව ඇසුරෙන් සුවිශේෂී ලක්ෂණයක් විදිහට මේ චිත්ත වේග අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යම්කිසි චිත්ත වේගයක් ඇති කරන සාධකය එක් අවස්ථාවකදී මොන වගේ බලපෑමක්ද සිද්ධ කරන්නේ සහ තවත් අවස්ථාවකදී ඊට හාත්පසින්ම වෙනස් බලපෑමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ විදිහට මේ මනෝවිද්‍යාත්මක පදනමකින් චිත්ත වේග දිහා බැලුවාම අපිට ඇතිවන ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න මේ චිත්ත වේග ඇසුරින් ඒවා යථා තත්ත්වයට පත් කරගන්න නේද? ඒවා අවම කරගන්න නේද? අපි කතා කරපු ධනාත්මක චිත්ත වේග බවට පත් කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් අපි දැනගන්න ඕනේ මේ චිත්ත වේග අපි කොහොමද පාලනය කරගන්නේ කියලා. මොකද අපිට දුක කියන චිත්ත වේගය ඇති වුණාම මොන වගේද අපි මේ චිත්ත වේගය පාලනය කරගන්නේ? ඒ වගේම කෝපය වැනි අවස්ථාවන් නැති වුණාම කොහොමද අපි මේ චිත්ත වේගය පාලනය කරගන්නේ? ඒ වගේම මේ චිත්ත වේග පාලනය කිරීමේදී අපි සිහි නුවණින් යුතුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත වේග මොනවාද කියන එක. ඒ කියන්නේ මිනිස් මනස තුළ ඇතිවන මේ චිත්ත වේග ඉමෝෂන්ස් මොනවාද කියන එක ගැන. එතෙන්දී අපි චිත්ත වේග මොනවාද කියන එක හඳුනාගත්ත සහ කොහොමද පාලනය කරගන්නේ කියන එක කතා කරා. ඉතින් මේ කෙටි වීඩියෝ එකෙන් ඔයාලට දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මේ චිත්ත වේග මොනවාද කියන එක ගැන. මේ කෙටි වීඩියෝ එක නරඹූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි.